හයි ගයිස් ඔන්න ඉතින් මං කලින් දවසකත් කිව්වනේ අපේ PVP ඩේ එකක වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් මෙහෙම තමා අපේ PVP ඩේ එකේ බේස් රේට් උනේ. මේ ටයිටන් නම් අපිට ඇඩ්මින්ලාගෙන් හම්බුණ gift එකක්. අපි quads වල අරන් ගිහින් turrets වල attention එක quads වලට ගද්දි අනිත් tribe membersලා ground attack කරා. අපේ බේස් එක ළඟ තිබ්බ බේස් වල සමහර සත්තුන්ව අපේ බේස් එකට අරන් ගිහින් ටරට්ස් වලින් කිල් කරා. මතක් කරලා හොඳ ආමස් අරන් යන වැඩිපුරත් එක්ක. වෝල්ස් කඩන එක තමා අමාරුම වැඩේ. ඔයාලා වෙපන් පාවිච්චි කරද්දි රොකට් ලොන්චර් ස්නයිපර්ස් ගන් මේ ඕන එකක් යූස් කරද්දි ළමයි අපේ බොඩි මූවමන්ට්ස් එක ඒම් එක ටිකක් එහෙ මෙහෙ වෙනවා. අන්න ඒක අඩු කරගන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් තියෙනවා. දැනගන්න ඕනේ නම් කියන්නකෝ ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. මේ බේස් රේඩ්ස් වලට නම් ට්‍රයිබ් එකේ යුනිටි එක අනිවාර්යෙන් තියෙන්න ඕන. හරි ප්ලෑන් එකකට ට්‍රයිබ් ලීඩ් එකේ ගයිඩ්ස් වලට වැඩ කරද්දි PVP සර්වයිව් වෙන එක එච්චර අමාරු නෑ. මතක තියාගන්න ළමයි PVP ඩේ වලදී ටරට්ස් වයිල්ඩ් ඇනිමල්ස් වලට ඇටැක් කරන්නේ නෑ. ඔයාලට ටරට්ස් වලට ඇටැක් කරනවට වඩා ටරට්ස් වලට එනර්ජි එක දෙන ජෙනරේටර් එක කඩන්න පුළුවන් නම් ගොඩක් ලේසි. හැබැයි ඉතින් ඒක හොයාගන්න එක තමයි අමාරු. ඔන්න ඉතින් අපේ PVP ඩේ එක මේ විදිහට තමා ගෙවුනේ. තවත් වීඩියෝ එකකින් හම්බෙමුකෝ. ඊළඟ වීඩියෝ එක තවත් රසවත්. බයි බයි.